පුංචිකමට පැද්දම කැතිමිට බැලුවා. මේ ඔය බලන්නකෝ. දැනෙන් දෙකක් ඔබ ඉන්නවා බලා තෙල්පතට වෙලා මම හිටියා උදේ ඇයි ඔබ නාවේ බලා තමන්නේ ගියා. බිබගේ අපි ගෙදර නැද්ද? මොනා බූරුව හරක ගෝපදන කරත්තේ. ඉතක ඊට තෝ කම්බේ ගියා බන්නේ ගියා. අපේ බෝදේ. පොඩුවක් අපට තියේ. කවුද? කවුනේ? කවුද තෝ? මේ කඩුලක් තින්නවා. පායන්නට වෙරදරවා කලා අවකාශයේ තරු ඉඩ හසර ලයිව් වන්නේ තරු කියලා එහෙම කියනකොට ඔයා මොකද මේ කුරුම්බයක් ගැන කිව්වේ? මං කියන්නේ මං වාට ආදරේ දැනෙන්න එකක් කියන්නේ. ඉතින් කියන්නකෝ. ආදරේ දැනෙන්න එකක් කියන්නේ. හා. ඔයා කෙනෙක් විතර කියන්නේ. ආලවඩන මගේ ආදර බුරම්පිනා. අනේ ඉතින්. ලෝභ නැතුව කොක්කපුමත වාඩි වුණා. ඉතින්. ඉල කරගෙන කුරු දෙක උඩ හේම වුණා. ඇයි? පුංචිකමට පැද්දම කැතිමිට බැලුවා. මේ ඔය බලන්නකෝ අනේ ඔය මොනවදනේ අපි කියන්නේ ඔය? ජරාම ජරා. මම එයාගෙන ඉච්චර ආදරේ කවි කියනකොට එයා මට කියන දේවල්. පොන් සඳරට ඇවිදින්නේ නේ කලුව බින්දේ. රන් කඳ සීම සම්මන් නිරිඟු ඉඹිනේ වාදේ. තුන් යමයින දෙක මොට දෙක ගෙදරේ ඉඳේ. රන් කඳ සීම තෙල් රකින්නවදු දීදී නැතිදේ. එහෙමද? ඔව්. පුන් සඳරට ඇවිදින් වත්තේ හරි මැදට. ඒ මොකටද? රන් කඳ කියන පොල් කඳ බදාන ඉඹිනවද? ඔය බලන්නකෝ අනේ. තුන්යමහින දෙක හොරපොල් කඩනවද? ඔය බලන්නකෝ අනේ. රන් කඳ බලන්ඩ තාමත් වලල්ල. ඔය බලන්නකෝ මම මෙච්චර ආදරෙන් කියනකොට ඔයන්නේ පොල් කඩන එකයි වලලු ගණන් විතරයි වාට මතක තියෙන්නේ. ගහමුලද? මම මෙච්චර ආදරෙන් කියනකොට ඔයා හොඳ නැහැ. දැනෙන් දෙකක් ඔබ ඉන්නවා බලා තෙල්පතට වෙලා මම හිටියා උදේ ඇයි ඔබ නාවේ ඔබ ඉන්නවා බලා තෙල්පතට වෙලා ඔබ බලා තමන්නේ ගියා. මොකද අනේ මේ ඒක නෙමෙයි. එහෙනම් මේ ඔයාට දැනෙන එකක් කියන්නේ එකක්. ඔයා කියන්නකෝ. මං කියන්නේ ඔව්. කලකදී නම් හෙඩකාරයි මගේ කෙල්ල. හරියට. දැක්කම ලස්සනයි ඔබගේ ඇඹරිල්ල. ඉතින් අපරාධුවට ගන්නේ මේසන් හැන්ද. එතකොට උඹ මේසන් හැන්ද මම මට්ටම් ඔය බලන්නකෝ අනේ. අර ගෙවල් හදන්න ගන්න ආයුධවලට සීමා කරලා ඔය ආයුධෙ මගේ ආදරේ. අනේ නිකන් ඉන්නෝයි මේසන් හැන්ද මට්ටම් පොළයි නැත්තම් සුද මදි. අනේ නිකන් ඉන්නකෝ. ඒක නෙමෙයි. මේ අපි දෙන්න මේක කියමුද? දෙන්න මේක. හරිද? ඔට්ටුයි. 1 ඔච්චයි 2 3යි කියනකොටම මං ගැන කියන්න ඕනේ. හරියට හරි. ආවා. පුංග රාජ. කියන්නකෝ. 1 2 3යි. මුකුළු පාන්න සොඳුර මතම වාසන.
මුකුළු පාන සොඳුර මටම වාසනා මටම වාසනා ඒ මටම වාසනා मलमाला वकील पलदवना बरदरत की पगनी बसकगेना मलमाला वकील पलदवना बरदरत की पगनी बसकगेना हे उकुल मुकुल पान सुंदर मटम वासना मटम वासना हे मटम वासना හඳුන රාජපත්‍රි මේ චේතනා අයියෝ කවුරු හරි කතා කරනවා මොකක්ද කරන්නේ එන්න ඕනේ වෙලාවකට ඇවිල්ලා තියෙන කියනකො කියලා වැඩක් නැහැ මේ අපි ගෙදර නැහැ මේ දොර වහලානේ මොකද කරන්නේ දොර අරින්නද අපි ගෙදර නැහැ කියන්නේ අපි දැන් කියන්නේ කාමිනේ අපි ගෙදර නැතෝ මොනා බූරුව හරක ගෝපදින කරත්තේ ඉතක ඊට තෝ කම්බේ කවුද එනකො කතා කරන්නේ කාමිනේ මේ දැන් අපි ගෙදර නැහැ කියලා කතා කරලා තින්නකද අපි නිදි කියා අපේ බෝදේ පොඩුවක් කතා අපට දිවේ යා කොපුඩියකට කතා කරලා කොහොමද කියලා වැඩක් කාමිනේ ඔබේ දොරාරින්ඩෝ කාමිනේ මේ කවුරු හරි පුරුදු කතාහඬ පුරුදුකට හලක් මටත් ඒ වගේ මේ දේ නම කියනම කතා කරන්නේ නැහනේ කවුද කාමිනේ කවුදට මේ කඩුලක් තින්නා වගේ කඩුල මම කවුද මම මේ දොරාරින්ඩෝ බලන්න කතා කරන්නේ එහෙම අන්සතු පුද්ගලයන් ගෙට ගන්නෑ නේ කඩුල මේ මම කතා කරන්නේ මේ මන් දොර අරින්නද පිළිම කෙනෙක් මම ජනේලෙන් එන්නද දොර අරගෙන දොර අරිනවද පෙරදා පුත්‍ර ජනේලෙන් පණියන් කරලා එන්නේ මම අද කරන්න අප්පච්චි අද අපේ කල්පත පැත්තේ ඇවිල්ලා ඉඳින්න මේ ඉඳ ගන්න මම වැරදි වෙලාවකට වන්දන්නේ මේ ඔබලගේ නිවසට කරන්නේ ඒක තමයි කඩුල සභාවෙන් මට නමුත් රාජකාරී වැඩක් සඳහා තමයි මම මේ ඔබගේ නිවසට බැමුණේ කාමිනී රාජකාරී වැඩක් කඩුල මම රාජ්‍ය පත්‍රයේ පිටත් වෙද්දී ඔබ හිටියේ රාජමාලිගාවේදී ඒක තමයි මම විශේෂ රාජකාරියක් සඳහා කාමිනී මොන ගැසෙට්ටයි ඔබගේ නිවසට බැමුණේ විශේෂ රාජකාරිය කාමිනියට ඔව් කාමිනී හම්බෙන්න තමයි ඔබගේ නිවසට බැමුණේ ඒ නිසා මට සුළු මොහොතකට කාමිනී සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දීලා ඔබ පොඩක් පැත්තට වෙලා ඉන්නවද ඇයි පටුක ඉතින් හරි මිනිහා ඔයා දන්නවා මේ භාවමුණ ගහන්නලු ආවේ කන්නේ දෙක විශේෂ රාජකාරියක් මම හිතේට කමන්නේ ඔබ දන්නවා මම බාධක කුමරු කියලා ඒක විශේෂ රාජකාරියක් නිසා මම ඔබට අන කරනවා සුළු මොහොතකට මම කාමිනී සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා භාවමුණ ගහන්නලු ආවේ මේ ඔන්න ඔකට කාමිනී බාධක කුමරු